අද මං එක වෙසක් බලන්න. මුලින්ම බලමුකෝ අපේ ගෙදර සරසලා තියෙන විදිය. මෙන්න මේ තියෙන්නේ අපේ ගේ සරසපු විදිය. ඊට පස්සේ මගේ යාළුවෝ ටිකක් එක්ක ඔන්න මං දැන් එළියට ආවා. හැම තැනම කූඩු වලින් ලයිට්ස් වලින් ලස්සනට සරසලා තමයි තිබ්බේ. මම මේ අවුරුදු ගානකට පස්සේ තමයි මේ එළියට යන්නේ වෙසක් දවසකට. ඉතින් මුලින් මං පිට හම්බුනේ දන්සලකට කියලා ප්ලේන් ටී ඇන් සිනි සම්බෝල පාන්. මං ඉතින් එහෙම යන්න චුට්ටක් ලැජ්ජයි. ඒ වුණාට මගේ යාළුවෝ ටිකත් එක්ක යද්දි ඒගොල්ලෝ ඉතින් මාව කොහොම හරි අරන් යනවා. ඔන්න ආයි සිනි සම්බෝල පාන් දන්සලා සෙට් වුණා. දැන් ඉතින් මං ආසම අයිස්ක්‍රීම් දන්සලකටත් ගියා. ඒ යන ගමන් ෆෘට් සලාඩ් දන්සලකුත් සෙට් වුණා. ඒකට නම් මං ආස වුණා. මෙන්න මේ ඉන්නේ මගෙත් එක්ක ගිය කට්ටිය. දැන් අපි ගෝල් ෆේස් යන්න හදන්නේ. ඇත්තටම මං ගොඩාක් ආසාවෙන් හිටිය දෙයක් තමයි මේ විදියට වෙසක් බලන්න යන්න. ඒ වුණාට මට ගොඩාක් වෙලාවට එහෙම කරන්න හම්බුනේ නැහැ. හැබැයි දැන් හරි ඒ දේ කරන්න හම්බුන එක ගැන මට හරිම සතුටුයි. ලයිෆ් එකේ අපි කරන්න හිතන් ඉන්න සමහර දේවල් අපිට ඕනම කාලේ කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා වැටෙන්න එපා. මොකද විශ්වය විසින් ඔයාට ඊටත් වැඩිය හොඳම දෙයක් ඉස්සරහට මවලා තියන්න පුළුවන්. ඒකින්ද ඉවසීමෙන් ඉන්න. කතාවෙන් ඔන්න අපි ගෝල් ෆේස් එකට ආවා. එතන ටිකක් වෙලා ඉඳලා මෙහෙම කූඩු ටිකක් බලලා ආයි අපි යන්න පිටත් වුණා. අපි හිතුවා තව චුට්ටක් වටේ රවුමක් ගගහ ඉඳලා එහෙම්ම මොන හරි කන්න යන්න ඕනේ කියලා. ඉතින් ඕගොල්ලොත් වෙසක් බලන්න ගියාද? ඕගොල්ලෝ වෙසක් බලන්න ගියේ ෆැමිලි එකේ කට්ටිය එක්කද ෆ්‍රෙන්ඩ්ස්ලා එක්කද කියලා කමෙන්ට් කරන් යන්න. ඒ වගේම ඕගොල්ලෝ දන්සල් වලට ගියා නම් ආසමුණ දන්සලත් කියන් යන්න. මම නම් ආසම උනේ මට හම්බුන ෆෘට් සලාඩ් දන්සලට. මොකද ඉතින් මං කොහොමත් පළතුරු කන්න ආස කෙනෙක්. ගයිස් හරිම ලස්සනයි නේද මේ ලයිට්ස් දාලා තියෙන විදිය. මං නම් මාරම ආසයි. ඔන්න ඉතින් දැන් කට්ටිය කතා වෙලා බෙලවුස් එකට ආව කොත්තුවක් කන්න. අපි ඉතින් ඒකත් හිමීට කාලා බීලා විසිර ගියා. ඔන්න ඔහොම තමයි වෙසක් දවස මගේ ගෙවුනේ. එහෙනම් ආයි මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. බයි.